සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. Daily Life with Shashi මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලත් එක්කන් ෂෙයා කරගන්න යන්නේ අද මගේ දවස කොහොමද ගෙවුනේ කියලා. ඉතින් අද මට කේක් ඕඩර් එකකුත් තියෙනවා. ඒ වගේම ෆොන්ඩන්ට් ටොපර්ස් ටිකක් හදන්නත් තියෙනවා. ඒ වගේම කප් කේක් 6කුත් තියෙනවා. ඉතින් මම ඔයාලත් එක්කන් ෂෙයා කරගන්නේ මම මේ හැමදේම කොහොමද කරගත්තේ කියලා. ඉතින් මුලින්ම අපි ෆොන්ඩන්ට් ටොපර්ස් ටික හදාගෙන ඉමු. ඒ සඳහා අවශ්‍ය ෆොන්ඩන්ට් ටික සකසා ගන්න තමයි මම දැන් ලෑස්ති වෙන්නේ. මම දැන් ලෑස්ති වෙන්නේ මගේ ෆොන්ඩන්ට් අයිසින් එක හදාගන්න. ඉතින් මම අද ජෙලටින් මේස හැන්දකින් තමයි මගේ ෆොන්ඩන්ට් අයිසින් එක හදාගන්නේ. මම විශාලත්වයෙන් ලොකු භාජනයකට මගේ ජෙලටින් මේස හැන්ද දාලා ඒකට වතුර මේස හැඳි 2ක් පමණ දාගන්නවා ඇල් වතුර. ඊට පස්සේ හොඳට ජෙලටින් ටික දිය වුණාට පස්සේ නටන උණු වතුර භාජනයක් උඩින් ජෙලටින් භාජනය තියලා ඒක බොයිල් කරගන්නවා. ඒ සමගම මම උණු වතුර මේස හැඳි 2කුත් තව එකතු කරනවා. ඊට පස්සේ මම ඒකට ග්ලූකෝස් සිරප් තේ හැන්දක් එකතු කරගන්නවා. අද ෆොන්ඩන්ට් ටොපර්ස් හදන නිසා තමයි මම තේ හැන්දක් පමණක් ග්ලූකෝස් සිරප් එකතු කරගන්නේ. නැත්තම් තේ හැඳි 2ක් අපි ග්ලූකෝස් සිරප් එකතු කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට අයිසින් ප්‍රමාණය නම් යන ප්‍රමාණය මට කියන්න බෑ මෙච්චරක් යනවා කියලා. මෙන්න මේ වගේ හොඳින් අපේ ෆොන්ඩන්ට් එක අනා ගන්න ඕනේ. ඉතින් මම අපේ ටේබල් මැට් එක උඩින් තියලා තමයි ෆොන්ඩන්ට් මැට් එක උඩින් තියලා තමයි මුලින්ම ෆොන්ඩන්ට් එක හදන්න පටන් ගත්තේ. ඒත් ඒක මේ ටයිල් එකට හරියන්නේ නැහැ. ටයිල් එකේ ලිස්සන නිසා මම මේ වගේ මගේ පැන්ටි টොප් එක හොඳට ක්ලීන් කරගෙන පැන්ටි টොප් එකේ උඩ තියලම මගේ ෆොන්ඩන්ට් එක මම හදා ගන්නවා. ඉතින් ඔයාලා දකින්න ඇති ෆොන්ඩන්ට් එක හැදෙන්න ඕනේ පදම ඒ ගානට ෆොන්ඩන්ට් එක හොඳින් අතින් නීට් කරගෙන ෆොන්ඩන්ට් එක හදා ගන්න. ඉතින් මට අද මේ ඩිසයින් ටික තමයි හදන්න තියෙන්නේ. මම ඔයාලට පෙන්නවුවේ ඒ කේක් එකට අවශ්‍ය ෆොන්ඩන්ට් ටොපර්ස් ටික තමයි මට හදාගන්න තියෙන්නේ. ඉතින් ඒකට මම රේන්බෝ කලර්ස් 6ක් හදාගන්න ඕනේ. ඒ කියන්නේ ඒ කස්ටමර් ඉල්ලුවේ ෆැස්ටල් කලර් එකෙන්. ඉතින් මම ඒකට ෆොන්ඩන්ට් ගුලි කරලා ගුලි 6ක් මුලින්ම හදාගන්නවා. ඊට පස්සේ මම මේකට අවශ්‍ය රේන්බෝ කලර්ස් ටික ඩොට් එක ඒ කියන්නේ දැන් අපේ ඇඟිල්ලට මේ කලරින් අරගෙන ඩොට් එක ගානේ මම මේ හැම ෆොන්ඩන්ට් එකකම තියාගන්නවා. තියාගෙන ඊට පස්සේ තමයි අන්තිමේටම තමයි මම මගේ ෆොන්ඩන්ට් එක හොඳට අනාගන්නේ. ඉතින් ඒක ඇත්තටම එතකොට අපිට අවශ්‍ය පැස්ටල් කලර් එකම මේ ෆොන්ඩන්ට් වලට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම කලර්ස් ටික දාගෙන ෆොන්ඩන්ට් ටික අනාගත්තට පස්සේ තියෙන්නේ. ඉතින් අපි ඊළඟට බලමු මම කොහොමද මගේ ෆොන්ඩන්ට් ටොපර්ස් ටික නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් දැන් මම ලෑස්ති වෙන්නේ මගේ ෆෝන් එකත් ඔයාලට වීඩියෝ වෙන විදිහට දාගෙන ෆොන්ඩන්ට් ටොපර්ස් ටික නිර්මාණය කරගන්න. ඉතින් ඔයාලා හොඳින් දැන් බලාගන්න ඉන්න පියවරෙන් පියවර මම ඔයාලට ගෙනල්ලා තියෙනවා මගේ ෆොන්ඩන්ට් ටොපර්ස් ටික හදාගත්තේ කොහොමද කියලා. ඉතින් දිගටම බලන් ඉන්න මේ ටික ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා.
ඔයාලා ෆොන්ඩන්ට් එක හදාගෙන ෆොන්ඩන්ට් එක ඔයාලට ටොපර්ස් වලට අවශ්‍ය කලරින් එක දාගත්තට පස්සේ හොඳට ෆොන්ඩන්ට් ටික හදන්න ගන්නකම් සීල් වෙනකම් වහලා තියාගන්න. හොඳට සීල් කරලා ඉතින් මමත් ඒ වගේ බොක්ස් එක දාලා හොඳට සීල් කරලා තමයි තියාගත්තේ. ඒත් අපි ෆොන්ඩන්ට් එකෙන් ටොපර් එක හදන්න කලින් අනිවාර්යයෙන්ම ඒක ආය හොඳට නීට් කරලා ගන්න. ඔයාලා මගේ වීඩියෝ එකෙන් දකින්න ඇති මම හොඳට ආය අතින් නීට් කරලා තමයි ෆොන්ඩන්ට් එකට අවශ්‍ය ටොපර් එකට අවශ්‍ය පරිදි ෆොන්ඩන්ට් එක හදාගන්නේ. ඉතින් ඒකට හේතුවක් තියෙනවා. එතකොට තමයි අපිට අවශ්‍ය ෆොන්ඩන්ට් ටොපර් එක නියමිත ආකාරයට සකසා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ෆොන්ඩන්ට් එකේ ඉරිතැලීම් එතකොට පැලීම් එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. ෆොන්ඩන්ට් එක ලස්සනටම අපිට කරගන්න පුළුවන්. ඉතින් මම මේ බ්‍රෂ් එකකින් වතුර තමයි ගාන්නේ. වතුර චුට්ටක් ගාලා තමයි මම හදාගන්නේ. වැස්ස කාලයකට නම් මේකට වතුර ඇප්ලයි කරන්න එපා. මේ අවුව තියෙන නිසා තමයි මට වේල ගන්න ෆොන්ඩන්ට් එක හොඳට වේල ගන්න පුළුවන් නිසා තමයි වතුර ගාලා මම වතුරෙන් නලවගන්නේ. ඉතින් මගේ වීඩියෝස් බලලා මට නංගි කෙනෙක් මෙසේජ් එකක් දාලා තිබ්බා අක්කී ඔයා ලෙටර්ස් කපා ගන්නේ කොහොමද කියලා. ඉතින් මම ලෙටර්ස් කපා ගන්නත් මේ විදිහටම තමයි ෆොන්ඩන්ට් එක හදාගන්නේ. ඉතින් ෆොන්ඩන්ට් අයිසින් පාර්ච්මන්ට් අයිසින් ඒ හැම එකකින්ම ලෙටර්ස් අපිට කපා ගන්න පුළුවන්. ඉතින් මම වැඩිපුරම නම් පාවිච්චි කරන්නේ ෆොන්ඩන්ට් අයිසින්. ඉතින් බටර් අයිසින් එකකිනුත් නම හරියට ලියා ගන්න පුළුවන්. ඉතින් බටර් අයිසින් එකේ කේක් එකේ නීට් එකට ලස්සනට නම ලියා ගන්න බැරි නම් ඔයාලට ෆොන්ඩන්ට් අයිසින් එකෙන් නම කපා ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට තමයි මගේ රේන්බෝ එක හදාගත්තේ. ඔයාලා දකින්න ඇති මම කොහොමද මේක හදාගත්තේ කියලා. අපි මේකට මේ වෙලාවෙම ටූත් පික් එකක් ගහගන්න ඕනේ. මොකද මේක වේලුණාට පස්සේ අපිට ටූත් පික් ගහන්න අමාරුයි. ඒ නිසා මේ වෙලාවෙම අපි ටූත් පික් එකක් ගහලා මේක හොඳින් අවුවේ තියලා වේලා ගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මම කලින් හදාගත්ත මගේ ෆොන්ඩන්ට් ටොපර්ස් ටික. ඒ ටික තමයි මම අද කේක් එකට ගහන්නේ. ඉතින් ඔයාලට මගෙත් එක්කන් දිගටම රැඳිලා හිටියොත් බලා ගන්න පුළුවන් ඒ ඇනිමල්ස් කේක් එක ඩිසයින් වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම ඇනිමල් කප් කේක් 6කුත් මම ඩිසයින් කරනවා. ඉතින් ඒක ඔයාලට අලුත්ම ඩිසයින් එකක් වෙයි කියලාත් මම හිතනවා. ඉතින් මම කේක් එකට අවශ්‍ය කේක් එක තව තවත් ලස්සන කරගන්න මේ ඉතුරුන ෆොන්ඩන්ට් ටිකේ මේ වගේ ස්ටාර්ස් ටිකක් කපා ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම ෆොන්ඩන්ට් ටොපර්ස් ටික හදාගත්තට පස්සේ තියෙන්නේ. ඉතින් අපි ඊළඟට බලමු මම මේ ෆොන්ඩන්ට් ටොපර්ස් ගහලා කේක් එක ඩිසයින් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලටත් මේ වගේ ඕඩර් එකක් ආවොත් බය නැතුව බාර ගන්න. ඉතින් මේ රේන්බෝ එක හදාගන්න නම් ඉතාමත්ම ලේසි. ඒ වගේම ස්ටාර්ස් නම් කටර්ස් තියෙනවනේ. ඒ වගේ වලාකුළු කටර්ස්
ඒ වගේ දේවල් වලින් අපිට අවශ්‍ය ෆොන්ඩන්ට් ටොපර්ස් ඉක්මනටම අපිට කපා ගන්න පුළුවන්. ඉතින් මම දැන් ලෑස්ති වෙන්නේ අද ඕඩර් එකේ කිලෝග්‍රෑම් එකේ කේක් එක බටර් අයිසින් වලින් ක්‍රම් කෝට් කරගන්න. ඉතින් මම සෑන්ඩ්විච් කරගන්නේ ක්‍රම් කෝට් කරගන්නේ සොෆ්ට් බටර් අයිසින් එකෙන්. ඉතින් මම මේ හදාගන්න තියෙන්නේ මගේ සොෆ්ට් බටර් අයිසින් එක. අපි බලමු මේකෙන් කොහොමද සෑන්ඩ්විච් කරගෙන කේක් එක ක්‍රම් කෝට් කරගන්නේ කියලා. ඉතින් මම දැන් මගේ කේක් එක සෑන්ඩ්විච් කරගෙන ක්‍රම් කෝට් කරගෙන බටර් අයිසින් එකෙන් කවර් කරගෙන ඉවරයි. ඉතින් මම දැන් යන්නේ මගේ ඩිසයින් ටික කරගන්න. ඒ කියන්නේ කේක් එකට අවශ්‍ය ඇනිමල් ටොපර්ස් ටික ගහලා කේක් එක ලස්සන කරගන්න තමයි මම ඊළඟට ලෑස්ති වෙන්නේ. ඉතින් ඒකට කේක් එක උඩින් මෙන්න මේ වගේ ෆොන්ඩන්ට් වලින් දාන්න තිබුණා. ඉතින් ඒ නිසා මම ඒක ඒ වෙලාවෙම තමයි ෆොන්ඩන්ට් වලින් කපා ගත්තේ. ඉතින් බලන්නකො මගේ කේක් එක කොහොමද ලස්සන වුණේ කියලා. ඉතින් මම ගොඩාක්ම ෆොන්ඩන්ට් ටොපර්ස් මමම තමයි ඉගෙන ගත්තේ. YouTube එකෙන් මම ගොඩාක් වීඩියෝස් බලලා තියෙනවා. මම කේක් ක්ලාස් එකකින් නෙවෙයි ටොපර්ස් හදන විදිහ ඉගෙන ගත්තේ. ඉතින් ඒ කියන්නේ වෙන පිට රටවල් වල තියෙන ෆොන්ඩන්ට් ටොපර්ස් හදන වීඩියෝස් තියෙන ඕන තරම් YouTube එකේ. ඒවා බලලා තමයි මම ඉගෙන ගන්න කාලේ ඒ කියන්නේ මම කේක් මුලින්ම හදන කාලේ ඉගෙන ගත්තේ. ඉතින් මම හිතනවා තරමක් දුරට සාර්ථකව මම මගේ ෆොන්ඩන්ට් ටොපර්ස් ටික හදාගන්නවා කියලා. ඉතින් මම දැන් මේ හදාගන්න එක හදාගන්නේ නිකන් අර ගහක කඳක් වගේ තමයි. මේක කේක් එකේ කඳේ අලව ගන්න ඕනේ. ඉතින් ඒකේ තමයි බබාගේ නම ගහන්න තියෙන්නේ. ඉතින් මම ඒක ඩිසයින් කරගත්තේ මෙන්න මේ විදිහට.
ෆොන්ඩන්ට් ටොපර්ස් එකින් එක තියනකොට මෙන්න මේ විදිහට තමයි මගේ කේක් එක ලස්සනට ඩිසයින් වෙන්නේ. ඉතින් අවුරුදු 4ක පුතෙක්ට තමයි මම මේ කේක් ඩිසයින් එක කරන්නේ. ඉතින් කස්ටමර් එව්වේ මට මේ ඩිසයින් එක මෙන්න මේ විදිහටම කරලා දෙන්න කියලා. ඉතින් මම හිතනවා එයාලගේ කේක් එකට සාධාරණයක් මම ඉෂ්ට කරන්නේ නැති කියලා. ඉතින් ඔයාලා බලමු ඊළඟට කප් කේක් ටික ඩිසයින් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මට ෆොන්ඩන්ට් කේක් ඕඩර් එකක් ආවොත් මම අනිවාර්යයෙන්ම කලින් දවසේ අවශ්‍ය ටොපර්ස් ටික හදලා තියාගන්නවා. එතකොට අපිට ලේසි වගේම ෆොන්ඩන්ට් ටොපර්ස් අපින් හොඳින් වේලා ගන්න ඕනේ. මොකද ඒකට හේතුව තමයි අපිට කේක් එක උඩ හිට ගස්සලා තියෙන ටොපර්ස් එනවා. ඒ වගේ ඕඩර්ස් එනවා. එතකොට අපි ඒවා හොඳින්ම වේලගෙන තියාගන්න ඕනේ. එතකොට අපිට තව ෆොන්ඩන්ට් ටොපර්ස් එනවා කේක් එකේම අලව ගන්න. ඒ කියන්නේ ඔයාලා කලින් මගේ වීඩියෝ එකේ කලින් දකින්න ඇති මම අර කේක් එක උඩ නිකන් ග්‍රාස් වගේ අර ඩිසයින් එකක් දාගත්ත ඒ වෙලාවෙම කපලා ඒ වගේ දේවල් අපිට ඒවලෙම කරගන්න පුළුවන්. ඒ වගේම අර කේක් එකේ කඳේ ෆොන්ඩන්ට් නමලා අලව ගන්න මම අර කේක් එකේ නේම් එක ගහන අර ගහක කඳක් වගේ ඇලෙව්වේ. එන්න ඒ වගේ දේවල් ඒ වෙලාවෙම තමයි අපි කරගන්න ඕනේ. මොකද ඒවා වේලුනොත් අපට අවශ්‍ය පරිදි නමා ගන්න බැරි නිසා. ඉතින් අපි ටීම් එකට අවශ්‍ය කප් කේක් 6ක් දැන් හදාගෙන ඉවරයි. ඉතින් අන්තිමට මම පෙන්නන්නම් කප් කේක් 6යි ලොකු කේක් එකයි ඩිසයින් කරගෙන ඉවරුණාට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මම අද ගෙනාපු වීඩියෝ එකෙනුත් ඔයාලට වැදගත් කරුණු රාශියක් ගන්නට පුළුවන් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් මගේ YouTube channel එකත් එක්කන් තවම ඔයාලා එකතු වෙලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටින ගමන්ම හැමෝගෙම ව්‍යාපාර දවසින් දවස දියුණු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හැමෝටම සුබ දවසක් ගිහින් එන්නම්.